සුබ දවසක් වේවා. අන්ධකාරයට තමයි ආලෝකය තියෙන්නේ. යේසුස් වහන්සේ කියනවා යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි කොටසේ මම තමයි ආලෝකය. I am the light of the world. අද ඔබ ඉන්න තැනම මමත් හිටියා. මම නොදැනුවත්ව ගොඩාක් පව් කරපු කෙනෙක්. ඒ වගේම නොදැනුවත්ව ඔබත් ගොඩක් පව් කරන කෙනෙක්. නමුත් දෙවියන් වහන්සේට පින් සිද්ධ වෙන්න මට ශ්‍රී ලංකාවේ ප්‍රබල දිවසිවරෙක් එතුමා ගාවට මම ගියාට පස්සේ ජේසුස් වහන්සේ මට උන්වහන්සේ හරහා කතා කරා. මට කිව්වා පරණ ජීවිතේට ආයි යන්න එපා කියලා. මම බැලුවා මොකක්ද මේ කියන්නේ කියලා. ඔයගොල්ලෝ හිතනවද මම දවසෙන් හැදුණා කියලා? නෑ. මට හැදෙන්න අවුරුද්දක් විතර ගියා. මම නැවත ආයෙත් ඒ ජීවිතේම පව් කර ජීවත් වෙච්ච කෙනෙක්. යේසුස් වහන්සේ ඊට පස්සේ මට කිව්වා මම ඔබට 77 වරක් සමාව දෙනවා කියලා. ඒක බොහොම පැහැදිලිව සඳහන් වෙනවා සුදු බයිබලයේ මතෙව් 18 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි කොටසේ 70 7ක් මම ඔබට සමාව දෙනවා. මම බැලුවා එච්චර ගාණක් මට කිසි කෙනෙක් සමාව දීලා නැහැ. නමුත් ජේසුස් වහන්සේ මට සමාව දෙනවා. උන්වහන්සේ කොච්චර මට ආදරය ඇතිද මං වගේ පව්කාරයෙක්ට මෙච්චර වතාවක් සමාව දෙන්න. මං වගේ කිසිම හික්මීමක් නැති පුද්ගලෙක්ට උන්වහන්සේ එච්චර සමාව දෙන්න. උන්වහන්සේ මට කොච්චර ප්‍රේම කරනවද? ඒ වගේ ක්‍රමෙන් මම ගැලවීම ලැබුවා. අද මේ ඔබට දේශනා කරන්නේ යහපත් ජීවිතයක් ගත කරන කිතුණුවක් විදිහට. ඉතින් ඔබ කොච්චර මේ වෙලාවේ මේ මොහොතේ පව් කළත් ගැලවෙන්න බැරුව හිටියත් යම්කිසි දෙයකින් ඔබ සැලෙන්න එපා. අන්ධකාරයට තමයි ආලෝකය තියෙන්නේ. ඔබ අනිවාර්යයෙන්ම ගැලවෙන කෙනෙක්. මේ වීඩියෝ එක බලන්න. hina වෙලා සතුටින් ඔබේ වාරය එනවා.